නයිමිරිස් වගා කරන ඕනෑම කෙනෙක්ගේ අවසාන බලාපොරොත්තු තමයි මෙන්න මේ වගේ සාර්ථක හොඳ අස්වැන්නක් දකින්න එක. මොළේ ඉඳන්ම බිම් සැකසීමේ පටන් අපේ වීඩියෝ බලපු හැමෝම දන්නවා අපි මේ වෙනුවෙන් කොච්චර මහන්සි වුණාද කියලා. ඔන්න අද ඒ මහන්සියේ සුපිරි ප්‍රතිඵලය තමයි මේ විදියට ඔයාලා දකින්නේ. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. අපි යමු අපේ එලිමහන් බිමේ නයිමිරිස් වගාවේ අස්වැන්න එල්ලා ගන්න කොහොමද කියලා බලන්න. අයිබෝන් කියලා පිළිගන්න හැමෝම අපේ CL Plan YouTube channel එකට. ඔන්න intro එකේ දැක්කා වගේ අද අපේ එලිමහන් නයිමිරිස් වගාවේ අස්වැන්න එල්ලීම පටන් ගත්තා. ඉතින් නයිමිරිස් නෙලනකොට අපි ප්‍රධාන වශයෙන්ම බලන්න ඕන කරල් හොඳින් මේරිලා තියෙනවද කියන එක. සාමාන්‍යයෙන් කරල් වෙළඳ පොළ ඉදිරිපත් කරනකොට හොඳම තත්ත්වයේ තියෙනවා. මේ වගේ හොඳට තද කොළ පාටට හැදුණු කරල් සහ ලස්සනට ඉදුණු තද රතු පාට කරල් තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ විදිහට අපේ එලිමහන් නයිමිරිස් වගාවේ අස්වැන්න එලා ගන්නකොට කරලේ නැට්ටත් එක්කම කඩා ගන්න එක තමයි ගොඩක්ම වැදගත් දේ. මොකද නැට්ට නැතුව කරල් විතරක් අපි කඩා ගත්තොත් එහෙම කරලේ තියෙන කොලි ටික නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම කරල වඩා තික්මනින් නරක් වෙන්න හෝ කුඩු වෙන්න බලනවා. ඒ වගේම අනිත් දේ තමයි අස්වැන්න එලා ගන්නකොට ගහේ අතු වලට කිසිදු හානියක් නොවෙන්න අනෙක් කුඩා මල් පොඩි කරල් ආදිය හානියක් නොවන විදිහට ඉතාමත් ප්‍රවේශමෙන් තමයි අපි අස්වැන්න එලා ගන්නට ඕන. ඇත්තටම මේ පාර නයිමිරිස් කරල් වල තත්ත්වය සහ වර්ධනය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. අනිත් දේ තමයි කරල් වල පෙනුම වගේම බරත් වඩාත් හොඳ මට්ටමක තියෙනවා. එක එක ගහක කොච්චර මිරිස් කරල් ප්‍රමාණයක් හැදිලා තියෙනවද කියලා ඔයාලට මේ වීඩියෝ රාමු වලින් හොඳටම පේනවා ඇති. ඉතින් මම දකින විදිහට නයිමිරිස් වගා කරන ඕනෑම කෙනෙක්ගේ අවසාන බලාපොරොත්තුව තමයි මෙන්න මේ වගේ සාර්ථක හොඳ ක්වොලිටි අස්වැන්නක් දකින්න එක. ගොඩක් අය අමාරුයි කියන නයිමිරිස් වගාව කිසිම ආවරණයක් නැතුව කෙලිම බිම වගා කරලා තමයි අපි මේ වගේ සුපිරි ක්වොලිටි අස්වැන්නක් අද ලබාගෙන තියෙන්නේ. ඉතින් මොළේ ඉඳන් බිම් සැකසීමේ පටන් අපේ වීඩියෝ බලපු හැමෝම දන්නවා අපි මේ වෙනුවෙන් කොච්චර මහන්සි වුණාද කියලා. ඉතින් ඔයාලත් මේ වගේ ක්වොලිටි අස්වැන්නක් ගන්න ආසයි නම් අපේ නයිමිරිස් වගාවේ පටන් ගැනීමේ පළමු වීඩියෝ ඉඳලා පිළිවෙලට බලන්න කියලා මතක් කරනවා. එහෙනම් තවමත් අපේ YouTube channel එක CL Plan YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකකින් වැදගත් වීඩියෝ එකකින් හමුවනතුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.